ෆස්ට්ලි ඔයාලා කරන්න ඕනි Google එකට හරි Chrome එකට හරි ගිහිල්ලා www.jlea.lk කියලා ටයිප් කරගන්න. ඊළඟට මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. උඩින් සසකාවකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්, පල්ලෙහින් JLPT ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඉතින් ඔයාලට ඒකේ ඉන්ෆර්මේෂන් ටිකක් බලා ගන්න පුළුවන්. ඒවත් කියවලා ඊට පස්සේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ක්ලෝස් කරලා දාන්න. ඊළඟට මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඊළඟට ඔය උඩ තියෙන කොළපාට ඉරි තුනට යන්න. ඉරි තුනට ගියාට පස්සේ ඔයාලට ඊළඟට ඩිස්ප්ලේ වෙනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. එතන JLPT registration යන්න. ඊළඟට continue to registration කියන එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මෙතන ටෙස්ට් ලෙවල් එක තෝරන්න. ඔයාලා මොන එක්සෑම් එකකටද ෆේස් කරන්න කියලා. N5 නම් N5. ඊළඟට ටෙස්ට් සයිට් එක කොළඹ විතරයි තියෙන එක සිලෙක්ට් කරන්න. ඊළඟට නේම් එක. නේම් එක සිලෙක්ට් කරද්දී තියෙනවා එක එක රූල්ස් වගේක්. මම ඒ ටික දාන්නම්. මෙන්න මේ රූල්ස් ටික මේ වැරදි ලකුණක් දාලා තියෙන අපේ ශ්‍රී ලංකා නායකගේ නම් දිගයිනේ. නිසා ඒ විදියට ඕනේ නැහැලු. ඉනිෂියල්ස් දාලා දාන්නලු. ඉනිෂියල්ස් දාද්දී අපිට පුළුවන් එක්ක ස්පේස් එකක් තියන්න නැත්නම් ඩොට් එකක් තියන්න. නම ටයිප් කරද්දී කැපිටල් වලින් ටයිප් කරන්න. අනිවාර්යෙන්ම නම પાස්පෝර්ට් එක තියෙනවා නම් ඒකේ විදිහට හරි නැත්නම් ඩෙන්ටිටි විදිහට හරි නම ටයිප් කරන්න. එක එක ස්පෙලින්ග්ස් මිස්ටේක් වෙන්න දෙන්නේ නැතුව හරියට ටයිප් කරන්න නම. ඒක අනිවාර්යෙන්ම හරි විදිහට බලලා ටයිප් කරගන්න. ලෙටර්ස් 40ට වඩා වැඩි වෙන්න බෑ. ජෙන්ඩර් එක සිලෙක්ට් කරද්දී ඔයාලට අදාළ ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්න. ඊළඟට බර්ත්ඩේ එක බර්ත්ඩේ එකේදී ඔයාලගේ බර්ත්ඩේ එක හරියට සිලෙක්ට් කරලා දාන්න. ඊයර් එක, මන්ත් එක, ඩේට් එක වෙනම. ඊළඟට NIC හරි පාස්පෝර්ට් හරි නම්බර එක. ඒ කියන්නේ ඩෙන්ටිටි හරි පාස්පෝර්ට් හරි නම්බර එක. ඒක ඔයාලට කැමති එකක් ඔයාලා ඩෙන්ටිටි හරි පාස්පෝර්ට් එකේ හරි නම්බර එක හරි විදිහට ටයිප් කරලා දෙන්න. ඒ දෙන එක ඔයාලා JLPT එක්සෑම් එකට යද්දී අරන් යන්න. ඊළඟට අපිට සිලෙක්ට් කරන්න තියෙනවා native language එක. ඒ කියන්නේ ඔයාගේ මව් භාෂාව මොකක්ද කියලා. ඉතින් සිංහල නම් සිංහල දෙන්න, තමිල් නම් තමිල් දෙන්න. ඒක හරි විදියට දෙන්න. ඊළඟට postal address එක. address එක හරි විදියට දෙන්න. ඔයාලගේ ඩෙන්ටිටි තියෙන විදිහටම බලලා දෙනවා නම් ඒක හොඳයි ගොඩක් දුරට. ස්පෙලිංස් මිස්ටේක් තියන්න එපා. හරි විදියට බලලා address එක දාන්න. next තියෙන්නේ postal code එක. postal code එක දන්නව නම් ඒක ටයිප් කරන්න. දන්නේ නැත්නම් ඔයාලට Google එකෙන් බලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්. ඒක මම බලන විදිය දැන් දාන්නම්. Google එකට ගිහිල්ලා ඔයාලගේ city එකේ name එකත් එක්ක postal code කියලා ටයිප් කරන්න. වඳුරඹ නම් වඳුරඹ postal code. කිව්වහම මෙන්න මේ විදිහට ඔයාලගේ postal code එක වැටෙනවා. දන්නේ නැති අය මේ විදිහට බලලා select කරලා postal code එක මෙතනට ටයිප් කරලා දාගන්න. ඊළඟට අපිට සිලෙක්ට් කරන්න තියෙන district එක. එතකොට ඔයා දාපු address එකේ ඔයාට අදාළ district එක දාන්න සිලෙක්ට් කරලා. ඊළඟට country එක. ඉතින් ඔයාලා ශ්‍රී ලංකාවේ නම් ඉන්නේ ශ්‍රී ලංකා කියලා ටයිප් කරලා දාගන්න. ඊළඟට ටෙලිෆෝන් නම්බර් එක. මේකට ඔයාලා දැනට පාවිච්චි කරන වැඩ කරන නම්බර් එකක් දෙනවා නම් හොඳයි. ඊළඟට තියෙන ඔයාලා ජැපනීස් ස්ටඩි කරපු ඉන්ස්ටිටියුට් එකේ නේම් එක දාන්න. ඉතින් ඔයාලා ස්ටඩි කරපු ඉන්ස්ටිටියුට් එකේ නම හරි විදියට දාන්න. ඔයාලා ඉස්කෝලෙන් ඉගෙන ගත්තා නම් ඉස්කෝලේ නම හරියට දාන්න. නැත්නම් වෙනම ඉන්ස්ටිටියුට් එකකින් ඉගෙන ගත්තා නම් ඒකේ නම හරියට දාන්න මෙතන ටයිප් කරලා. ඒක ඉන්ස්ටිටියුට් එකේ ඒ ඉන්න සෙන්ස් එකෙන් හරියට අහගෙන නම හරි විදියටම දානවා නම් ගොඩක් හොඳයි. next එකට ඔයාලා ඒ place එක ඉල්ලන තැනට ඔයාලා පස්වෙනි එක සිලෙක්ට් කරලා දාන්න. ඒක දාන එක හොඳයි ඔයාලා දානවා නම්. ඊළඟට අහනවා why reason එක. මොකද්ද ඔයාගේ මේ language එක ඉගෙන ගන්න එකේ reason එක කියලා. ඒකට උඩ ඉඳලා බලද්දි පල්ලෙහාට හතරවෙනි එක. හරි. ඒක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අන්තිම තියෙන එකට උඩ එක සිලෙක්ට් කරලා දාන්නත් පුළුවන්. ඒ කියන්නේ මගේ ඕන් ලෙවල් එක මැනගන්න, මගේ language level එක මැනගන්න ඕන නිසා මම මේ language එක ඉගෙන ගන්නවා කියන idea එකෙන් දාන්නත් පුළුවන්. ඊළඟට occupation එක කියන්නේ ඔයාගේ රැකියාව, ඒක ඔයා කරන රැකියාව අනුව දාගන්න හරියට. ඒක ඔයා හරි විදියට සිලෙක්ට් කරලා දාන්න. දැනට ජොබ් එකක් කරනවා නම් employee දාන්න. ඊළඟට ඔයා ජැපනීස් ඉගෙන ගන්න මැටීරියල්ස් මොනවද කියලා. මේකෙන් ඔයාට එකක් දෙකක් සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් කීපයක්ම සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඇනිමේෂන් බලනවා නම්, TV නිවුස් බලනවා නම්, ඩ්‍රාමා බලනවා නම් language improve කරගන්න එක සිලෙක්ට් කරලා දාගන්න ඔයාලට කැමති විදිහට.
මෙතනදී මේ ජැපනීස් ලැන්ග්වේජ් එක ඔයාලා පාවිච්චි කරන කොයි වෙලාවල් වලදී පාවිච්චි කරනවද කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක. එතකොට with teacher ඔයාලා එකඩමි එක හරි මොකේක හරි කියනවනම් අනිවාර්යෙන් ඔතන speaking listening reading writing ඔක්කොම යනවා. ඒ ඔක්කොම සිලෙක්ට් කරත් කමක් නැහැ. මේක ලොකුවට බැලෙන්නේ නැහැ. උනාට හරි තොරතුරු දෙන්න. වැරදිව දෙන්න එපා. මෙතන නන් කියන්නේ මොකුත්ම නැහැ කියන එක. සාමාන්‍ය with family බැලුවොත් නන් තමයි. with supervisor බැලුවොත් නන් තමයි. ගොඩක් කට්ටිය ඒ අයත් එක්ක එහෙම කමියුනිකේට් වෙන්නේ නැහනේ. අනිවාර්යෙන් මේකේ හැම එකටම මොකක් හරි එකක් සිලෙක්ට් කරන්න ඕනි. එහෙම සිලෙක්ට් නොකර ඉන්න බෑ. ඒක රූල්ස් වල දාලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් හැම එකකටම එකක් හරි සිලෙක්ට් කරන්න සිලෙක්ට් නොකර ඉන්න එපා. එහෙම වුණොත් ඔයාලට මෙතන මේ තියෙන ස්ක්‍රීන් එකෙන් ඉස්සරහට යන්න බැරි වෙනවා. ඊළඟට ඔයාගේ JLPT එක්සෑම් එක කී පාරක් කරලා තියෙනවද? මීට කලින් කරලා දෙනවා එක පාරක් සිලෙක්ට් කරන්න, දෙපාරක් නම් දෙපාරක් සිලෙක්ට් කරන්න, මේ පළවෙනි තැන නම් බිංදුව සිලෙක්ට් කරලා තියන්න. එක පාරක් කරලා දෙනවා එක පාස්ද ෆේල්ද කියලා අහනවා. ෆේල් නම් ෆේල් කියලා ටික් කරන්න. ඊට පස්සේ ඊමේල් එක. මේ ඊමේල් එක දාද්දී අනිවාර්යයෙන්ම හරිම විදියට මේල් එක දෙන්න. වැඩ කරන මේල් එකක් හරි මේල් එකක් මේ අනිවාර්යයෙන්ම දෙන්න. මොකද මේකට තමයි ඔයාලගේ ගොඩක් ඒ මැසේජස් මොනවා හරි රිසල්ට් එකේ ඒ දේවල් හරි මොනවා හරි ඔයාලට එන්න නොටිෆිකේෂන්ස් ගෙන්න ගන්න පුළුවන් ඔයාගේ මේල් එකට. ඒ නිසා හරිම විදියට ඔයාගේ මේල් එක දෙන්න. ඊළඟට තියෙන්නේ පාස්වර්ඩ් එක දෙන්න. මේ පාස්වර්ඩ් එක දෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලට මතක හිටින්න පාස්වර්ඩ් එකක් දෙන්න. මේ පාස්වර්ඩ් එක දුන්නු ගමන් මේක එක කොහේ හරි ලියා ගන්න. ඒ වගේම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මතක හිටින්න පුළුවන් හැම විදියක්ම යූස් කරන්න මේකට. මේකේ එයාලා ගයිඩ් කරලා තියෙනවා අපිට අපේ බර්ත් ඩේට් එක දෙනවා නම් ගොඩක් හොඳයි කියලා. ඒක මතක හිටින එක ලේසි නිසා. ඉතින් මාත් මෙතනට දුන්නේ මගේ බර්ත් ඩේ එක. ඊළඟට අපිට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. අපේ ෆොටෝ එකක් ඒක සිලෙක්ට් කරන්න ඕනේ විදිහක් තියෙනවා. ඒකට රූල්ස් දීලා තියෙනවා. ඒ රූල්ස් වලට අනුව තමයි ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම ඒ රූල්ස් ටික දැන් දාන්නම්. මේ තියෙන ඒ රූල්ස් ටික එතකොට මෙතන සෙල්ෆි බාර ගන්න හැ. මෙතන සෙල්ෆි විදියට ගහන එක ෆොටෝ එකක්වත් මේකේ අප්ලෝඩ් කරන්න බෑ. ඊළඟට ප්‍රමාණය දීලා තියෙනවා 4cm 3cm වෙන්න ඕනි. MB එකට වඩා අඩු වෙන්න ඕනි. ෆෝමැට් එක තියෙන්න ඕනි JPG ෆෝමැට් එකෙන්. පසුතලය තියෙන්න ඕනි සුදු හෝ ලා වර්ණයක්. ඔය උඩ හරි ලකුණක් තියෙන්නේ හරි විදිහට ඒ කියන රූල්ස් ටික අනුගමනය කරපු ෆොටෝ එකක්. අනිත් ෆොටෝස් බාර ගන්න නැහැ. ඉතින් මේ රූල්ස් වලට අනුව ෆොටෝ එකක් ගන්න. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ස්ටුඩියෝ එකට යන්න ගිහිල්ලා මේ තොරතුරු ටික පෙන්නන්න. එතකොට එයාලා කරලා දෙනවා. එක පෙන් එකකට දාලා දෙනවා. නැත්නම් ඔයාලට මේල් කරනවා. ඒක නිසා ඔයාලා එක්ක ස්ටුඩියෝ එකට ගිහිල්ලා හරි ගස්ස ගන්න. මෙතන ෆොටෝ ලයිබ්‍රරි හරිය ඔයාලා කැමති එකට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා දාගන්න. බලන්න මම PNG ෆොටෝ එකක් දෙන්න හැදුවා. ඒක ෆේල් වෙනවා. මොකද ඒකේ 4 MB අනික ඒක PNG ෆෝමැට් බෑ. JPG ෆෝමැට් විතරයි පුළුවන්. MB එකට වඩා අඩු වෙන්න ඕනි. ඊළඟට මෙතන බලන්න මම ඇත්තටම හරි විදියට දුන්නා ෆොටෝ එකක්. ඒ වුණාට මේ this field is required කියලා වැටෙනවා. ඒ කියන්නේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. ෆොටෝ එක ඇඩ් වෙලා වුණාට ඒක හරි විදිහට ඇඩ් වෙලා නැහැ. ඉතින් මට මෙතනින් ඉස්සරහට යන්නත් බෑ ස්ක්‍රීන් එකෙන්. ඊළඟට next step එකට යන්නත් බෑ. ඒ කියන්නේ මේක හරි විදිහට අප්ලෝඩ් වෙලා නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඇත්තටම ඔයාලා කම්පියුටර් එකෙන් මේක රෙජිස්ට්‍රේෂන් වෙනවා නම් ඔයාලට ලේසි. ෆෝන් එකෙන් කරනකොට පොඩ්ඩක් අමාරුයි. මෙන්න මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරාම ලොකුවට ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඉතින් මේ ෆොටෝ එක ඩ්‍රැග් කරන්න ඕනි. එතන තියෙනවා පොඩි කඩිරි එක සයිඩ් එකේ වම් පැත්තේ සයිඩ් එකෙන් වැටලා තියෙනවා. අන්න ඒ කොටුව ඇතුළට ෆොටෝ එක ඩ්‍රැග් කරලා දාගන්න ඕනි. ඊට පස්සේ තමයි මෙන්න මේ තියෙන කොටුව ඊට පස්සේ තමයි ඔයාලට මේ හරි විදියට ෆොටෝ එක අප්ලෝඩ් වෙන්නේ. බලන්න මෙන්න මේ විදියට ෆොටෝ එක ඔය තියෙන චූටි කොටුව වගේ තියෙන ඒවෙන් ඇදලා ඩ්‍රැග් කරන්න ඕනි ෆොටෝ එක ඒ කොටුව ඇතුළට එන විදිහට. ඩ්‍රැග් කරාට පස්සේ දකුණු පැත්තේ පහලින් තියෙන done කියන තැනින් ක්ලික් කරන්න. ඊළඟට ඔයාට මේ විදිහට ස්ක්‍රීන් එකේ හරි විදිහට ෆොටෝ එක පෙන්වනවා. හරියට ෆොටෝ එක අප්ලෝඩ් වුණා නම්. එහෙම ෆොටෝ එක පෙන්වුවාට පස්සේ පල්ලෙහෙන් තියෙන තැනින් චූටි කොටුවේ අනිවාර්යෙන් ටික් එක දාන්න ඕනි. දාලා සබ්මිට් කරන්න.
ඊළඟට ඔයාට payment option එකට යන්නේ මෙතන reference number එකක් වැටෙනවා. මෙන්න මේ reference number එක අනිවාර්යෙන් screenshot එකක් ගහගන්න. නැත්තම් කොහේ හරි ලියා ගන්න. මේක ඔයාට exam result බලන වෙලාවට උමනා වෙනවා. ඒ වගේම application එක download කරගත්තී උමනා වෙනවා. එතකොට ඔයාට exam fee එක තියෙනවා. පල්ලෙන් දාලා තියෙනවා N5 ඉඳලා 3 වෙනකන් 7000යි. N2 N1 7500. එතන screen එක amount එක කියලා ඔයා select කරපු level එකට අනුව ඔයාට කීයක් payment කරන්න තියෙනවද කියලා පෙන්නනවා. visa වලින් තමයි ඔයාට payment එක කරන්න තියෙන්නේ. ඉතින් visa ඒ කියන්නේ ඔයාට online payment කරන්න පුළුවන් card එකක් select තියෙනවා නම් visa කියන තැන select කරාට පස්සේ මේ විදියට ඊළඟ step එකට අපි ගෙනියනවා. ඊළඟට ඔයා මෙතන name on card කියන තැන ඔයාගේ bank එකේ ඔයාගේ තියෙන නම හරියට type කරන්න ඕනි. ඊළඟට card number එක ඉස්සරහා ඉලක්කම් 16ක් තියෙන card number එකක් තියෙනවා. අන්නේ card number එක ඒ විදිහටම type කරගන්න. ඊට පස්සේ expire date එක ඒකත් ඔයාගේ card එකේ ඉස්සරහා තියෙන expire date එක month එකයි year එකයි select කරලා දාගන්න. ඊළඟට CVV එක. ඒක තියෙන ඔයාගේ card එකේ පිටිපස්සේ ඉලක්කම් 3ක අංකයක් ඒක දාලා මෙතන proceed to payment කියන තැනින් ඒක click කරාට පස්සේ ඔයාගේ payment එක success. එතනින් එහාට ඔයා JLPT එකට register වෙලා ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඉස්සරහටත් මගේ channel එක subscribe කරලා තියාගන්න.